චරිත් අසල පියුමි හංස මහත්තයා. මොකද්ද කිව්වේ? පාතිමා ගෙදරින් මට කැමතියි කිව්වා මචං. ඒක තමයි ෆාතිමාගේ තාත්තා උදේ කතුරක් අරන් ගියේ. දැන් මේ ඇක්සිඩන්ට් එකට මහත්තයාගේ අතෙත් වැරද්දක් තියෙනවා. පාරේ ඇවිදිනකොට උනත් ඔයිට වඩා අවධානයෙන් ඇවිදින්න ඕනේ. සර් මං ගේ ඇතුලේ බත් කකා. හලෝ මම පින්කි Wild Quest YouTube channel එකෙන්. ඔයා දන්නවද මාරදුවර තුන්දෙනාගේ නම? ඔව් අක්කේ. නෙත්මි සඳුනි ඒ ලෙවල් ටෙක් කරලා ජොබ් නැහැ කියනවා නම් කනට දෙකක් ගහලා මාව පෙන්නපන්. එක බූලියයි 20000යි. ඕනිද එපාද ඕනිමද? ඕනිමයි අයියේ. බොසා 99 ඩේටා කාඩ් තියනවද? මේ පැරිෂූට් එක උඩදී දිගෑරුන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒක අරගෙන එන්න මාතියා. මාරු කරලා දෙන්න. ඔබ හැමදාම බොනවද? පඩි දවසට විතරයි. කවද්ද පඩි? දවස් පඩි බන් ලැබෙන්නේ. මහත්තයාට බියර් එකක් ගන්න කැමතිද? ඌව නම් මට බීලා පුරුදු නෑ නංගි. පෙරපු කසිප්පු වීදුරුවක් නම් තියෙනවා නම් කියපන්. ඉදා එකක්. අවුරුදු 60කට කලින් ලැට් එකට ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය තරුෂි. මං හිතන්නේ තාම රෙනව ඇති. දන්සලේ ෆොටෝ ෆිල්ටර් දාලා පෝස්ට් කරන්න එපා. වෙලිමලුත් සව් වගේ. කෙල්ල කොල්ලන්ට ලොකු ලයින් දුන්නම මෙහෙම වෙනවා. ඩොක්ටර් සමහර වෙලාවට මට දැනෙනවා මම මෙරුවෙක් වගේ. ඒත් මානසික වෛද්‍යවරයා ඉන්නේ එහා කාමරේ. මම දන්නවා ඩොක්ටර්. මං ආවේ මේ ලයිට් එක නිසා. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. නංගි තුවාල වුණාද? මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අයියා. තෝගේ බෙල්ල කැඩිලා ගියේ නේද? මම ලැට් එකට ගිහින් එන්නද චූ කරන්නේ? නෑ දරුවෝ මම වැසිකිළියට ගිහින් එන්නද? මමනේ මුලින්ම ඇහුවේ ටීචර්. මම මුලින්ම යන්න. ටීචර් පස්සේ යන්න. මුන්ට ඉගැන්නුවට වැඩිය හොඳයි හේනක් බලාගත්තා නම්. ගොන් 70. ඕඩයන්ගේ පුඩම් මිල කීයද? ගෙඩි 10ක් රුපියල් 100යි. අර කඩේ ගෙඩි 20ක් 200කට දෙනවා. මෝඩයෝ ගණන් හදලා බලන්න දෙකම එකම මිල. ගාස්තුව 3500යි. අම්මට සිරි. ඉන්නකො මල්ලි මම පර්ස් එක අරන් ඉන්නම්. සුපර්මෑන් මොකද මේ දුවගෙන යන්නේ? මම සුපර්මෑන් නෙවෙයියකෝ. සැලෝන් එකේ සල්ලි දෙන්න බෑ. ගාණ වැඩි. කලින් අහුවෙලා නැද්ද මේ අමරණීය වෙනවා කියන බොරු දේවල් විකුණලා? එහෙම කොහොමද අමරණීය වෙන්නේ? අපෝ අහුවෙලා තියෙනවා සර්. 1754 සුද්දාන්ට අහු වුණා. එක් මේ vehicles check කරනවා drugs තියනවද බලන්න. ඒක ඇත්තටම හොඳයි සර්. අපුඩොත් මටත් කියන්න. මාත් මේ හොය ඉතියි. එක් මේ නාකි ගෑනුන්ට කවුද වාහන දුන්න එක? නින්ද යන පෙති නියමයි. මම අවුරුදු ගානකට පස්සේ රිලැක්ස් වෙලා සතුටින් හිටියා. ඒත් දවසකට එකකට වඩා ගන්න එපා. නෑ ඩොක්ටර් මම ඒවා බීවේ නෑ. මම ඒවා නෝනට දුන්නේ. ඔයාලගේ අනාගතෙත් ඇදයිද? එහෙනම් කෙලින් කරගන්න. ස්ටාර්ලින්ක් එකක් ගන්න. අරව මේව නෙමෙයි පුතේ. නියම අන්ලිමිටඩ් තියෙන්නේ ස්ටාර්ලින්ක් එක විතරයි. ඔයාට කොච්චර ආදරේද කියනනම් ඔයා නැතුව කොහොම ජීවත් වෙන්නද දන්නේ. අනේ ඔයා මට එච්චර ආදරේද? ඔව් මම බියර් වලට එච්චර ආදරේ. හයි කුවේනි නංගි. තනියම කපු කටිනවා වගේ. ෆ්‍රී වෙලාවට මැසේජ් කරන්න මගේ WhatsApp නම්බරය දෙන්නද? රැට අපි මොනවද බං කන්නේ? අදත් කොත්තුවක් අමුද බං? අඩෝ ඊයේත් කොත්තු කාලේ දවසේම ලැට් එකේනේ. අද නම් බෑ. ඔය කියලා බෑනේ ගයිස්. අපිත් කන්නේ බොන්නේ මේ රස්සා වෙන්නේ. ඔන්න අද මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපි හැමෝම දන්න අපේ සිරිසේන මාමා. අපි මේ සතියේ නිවාඩුවේ පොඩ්ඩක් හිත නිදහසේ ගත කරමු නේද? ඒක නම් හොඳ අදහසක් නෝනා. එහෙමනම් සද්ද හම්බ වෙමු. ඒ වත්තරන් මං ඔයාලට හරිම ආදරේ. මට ඔයාව නැතුව දවසක්වත් ඉන්න බෑ. ඒ ඔයාද කතා කරන්නේ නැත්තම් බියර් එකද? මම මේ බියර් එකට කතා කළේ. ඔයාලත් ඉන්නවද මෙහෙම යාළුවෝ? ඔව් බං එන ගමන් කියනවා ඒත් බලද්දි තාම ගෙදර නානවා. හැමතිස්සෙම උගුරක් ඉල්ලගෙන මගේ බීම් එකෙන් භාගයක් ඉවර කරනවා. චිචි මහත්තයා හෙලිකොප්ටර් දීපු නිසා දැන් කුඹුරට යන්නත් ලේසි. සීයේ පාන්දරම හැරලා මොකද කරන්නේ? අපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. දැන් අත කොහමද? වේදනාව අඩුද? මේ මිනිස්සුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැමදේම කියලාම දෙන්න ඕන. පිරිමි ඔක්කොම එකයි. අම්මෝ හුස්ම ගන්න බැරෝ. අඩෝ ඇතුලේ කාව හරි මරන්න හදනවා වගේ.
මල්ලිලා කලබල වෙන්න එපා. අපේ ගෑණි මේ ඩෙනිම දානවා. එකයි සද්දේ. ඒ යාළුවෙක් හිටියා. උට ජීවන බර දැනෙන්නේ නැලු. මම කොටුවෙන් කොත්තුවකට වැඩිපුර චිකන් නොදි දාලා උට කන්න දුන්නා. ඌ ඒ පිටත් වුණ බස් එකේ. ගෙදර යන ගමන් දැන්. One eternity later. මොනවද බල්ලෝ මට කන්න දුන්නේ? බඩ බුරුබුරු ගානවා. තොට ඔය දැනෙන එක වගේම තමයි ජීවන බර. බස් එකේ පිස්සු කෙලින් නැතුව ගෙදර යමන්. ඒකට තමයි ජීවන අරගලය කියන්නේ.